Shalom obesing mata. Mima rogbe shapuri. Shuddhi ආත්මයෙන්ගේ මඟ පෙන්වීමේ යටතේ මම ඔබට වීඩියෝවක් නිකුත් කිරීමට තීරණය කළා. මගේ කලින් වීඩියෝෙන් පසුව විශේෂයෙන්ම මාව සම්බන්ධ කරගන්න හැමෝම මම ලියන පොත හරහා දවසකයාත්මක ආත්මයේ පරිකාශයට පත්වීම දැකීමෙන් පසුව ඉදිරියට සිදුවන්නේ මොනවද කියලා පැහැදිලි කරන ලෙස මගෙන් ඉල්ලා සිටිනවා. හොඳයි ඉදිරියට එන හැම දෙයක්ම ඔබට කියන්න පුළුවන් නම් මම කැමතියි. නමුත් අවුණු වශයෙන් දැන් ඔබ බලන්න ඕන දේවල් ගැන මට කියන්න පුළුවන්. ඔබ දැන් බලන මේ වීඩියෝ දහස් ගණනකටත් ළඟා වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මන්ද මේ දේවල් ගැන මෙම කලින් අනුතුරු ඇඟවීම් දීලා තියෙනවා. දැන් අපිට මාසේ ස්වාංශිකගේ පැමිණීම සඳහා පැහැදිලි මාර්ගයක් දැක ගන්න පුළුවන්. මේ ලියා ඇති කලින් පත්වල උදාහරණයක් ලෙස ද ෆිලි ඔෆ් එඩම් යන පොත මම දක්වා අතිශය පුදුම සාගර දවසක කියදෙන් අපේ ඉදිරියේ ඉට වෙලා තියෙනවා. අද මම ඒක ඔබට හෙළි කරන්න යනවා. මෙම බලාපොරොත්තු වෙනවා ඔබ මේ අවධානයෙන් නැරඹ අධ්‍යයනය කර ඔබ අදහස් මහා බෙදාගෙන කියවසා ඒ වචන ගැන සතු බලය කියලා. අපේ ඔබිවරුන් අපිට ඉරානයේ සහ ඉදම් අතර අවසන් යුද්ධය ගැන හිලිදරව් කරන බය කර දවසවිකයක් පවසනවා. මිනිසුන් මගින් අහනවා ඇමරිකාවේ ඇත්තටම ඉදම්ද කියේ. මට තේරෙන්නේ නැහැ. දැන් ඇමරිකාවේ ඉසුරියලේ එක එකතු වෙලා ඉන්නවා. ඔවුන් එක එකට සටන් කරනවා. මතරවරණ මේ යුද්ධය නිසා ඇමරිකාවට එනද ඔබ දෙක දන්නට යනවා. මේ යුද්ධය නිසා ඇමරිකාව තුළ අතිශය බැදීමක් සහ විනාශයක් ඇතිවන්නට යනවා. මන්ද ජනතාව එකිනෙකට එරෙහිව කටයුතු කරන්නට යනවා. මම සතුන්ද වැරදි වේ කියලා මම බලාපොරොත්තු වෙනවා. නමුත් මට හිඟෙන්න විරෝධය සහ ඇමරිකාවට එරෙහි හැඟීම් ඇමරිකාව තුළම පොපොරයයි කියලා. ඔබට පේනවා ඩොනල්ඩ් ට්‍රම්ප් මේ මහතා දිවයින් වහන්සේගේ අධීක්ෂණය යටතේ කාර්ය කරනවා. ඒ බව ඔහුටවත් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ මහතා ඔහු විශාල චිස් කරඩුවක් පැණීතක් ඒ කරඩුව මසේස් වහන්සේගේ පැමිණීමට මඟ සැලසෙනවා. නමුත් ඇමරිකාවේ දෙන්න දෙනුම යුදෝ වියෝධය සහ විරෝධතා හැඟීම් වලට හැරෙනවා. ඔබට ඒ සඳහා ඇඟිලි ගෙන්නට පුළුවන්. මම ඔබට වසර 3කට පෙර කීමේ පරපත්විකය හොඳින් අහන්න එය මේ ශබ්ද පිරීම් වලට පෙර ඉතුරුන. අද මම ඔබට පෙන්වන්නම් ඒක කොහොමද අවසන් සිදුවීම් හෝ ආරම්භයට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. අපි දැන් කොහෙද ඉන්නේ? අපි දැන් දකින්නේ අවසන් සිදුවීම් වෙලා ආරම්භයේ. අපට ඇස් ඉදිරියම් ගඟ සහ මඟදී යොද්දී අවසන් අදියරට අපි ඇතුළු වෙලා තියෙනවා කියලා තහවුරු වෙලා තියෙනවා. අද මම ඔයාලට ඒක පෙන්වන්නම්. මිත්‍රවරුන් ඔබ මේ තේරුම් ගත යුතුයි. පාස්කට් රොබර්ට් 36 හා මම මේ නැවතත් කතා කළ කොටසක් අපිට හේ තහවුරු කිරීමක් ලැබෙනවා මේ දවස්වල දින සිදුවන සිදුවීම් හා සම්බන්ධය කියලා. හොඳින් අහන්න. මොසෙස් රජ හිලිදරව් වන අවුරුද්ද ලෝ සියලු ජාතීන්ගේ සියලුම රජවරුන් එකිනෙක උසගැන්වමින් සිටිනවා. පරිසෙන් රාජ්‍යයේ නම් ඉරානයේ අරාබි රාජ්‍ය වනි සංවේදී අරාබියාවේ උසගැන්වෙනවා. අරාබි රජවරුන්ද ඇමරිකාවේ හෙවත් ඒදම ගැන උපදෙස් ගැනීමට යනවා. පරිසෙන් රාජ්‍ය ලෝකයම විනාශ කරනවා. සහෝදර සහෝදරයන් මේ අනාගත විකයයි අපි ඇස් ඉදිරියේ ඉෂ්ට වෙලා තියෙනවා. උසමක් ගන්න මට මේ ඔයාලට පැහැදිලි කරන්න දුන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ පෙරහැරේ සඳහා තල්ලු කළත් පෙරහැරේ ආරම්භ කළත් මින් වගේ හේතුවක් නිසාද? ඉතින් මේ මහතා ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි ඉසුරියලේ පාලනය කරන්නේ. ඉසුරියලේ දින ඒදුම්ගේ වී ගොස් යටතේ ඉන්නවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ඉසුරියලේට පෙරහැර එල්ල කරන්න කියාන කරන නිසා ඉසුරියලේ පෙරහැරේ සිදු කළා. සම්පූර්ණයෙන්ම හසකයක් නැතුව ඇමරිකා එක්සත් ජනපදයේ එකඟතාවයක් නැතුව මේ පෙරහැරේ කිසිවිටත් සිදුවන්නේ නැහැ. ඒත් මේදී සිදුවීමට බලපා හේතුව කුමක්ද? ඒ සංවේදී අරාබියයි. මම දැන් ඔයාලට ඉතාමත් වැදගත් සහ පුදුම කරුණක් කියන්නම්. ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉරානයට පෙරහැරයක් එල්ල කරන ලෙසට බලපෑම් කළ ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙන්නේ මොහොමඩ් බින් සල්මන් කාමරය විසින්ම තමයි. ඇත්තටම ඇමරිකා එක්සත් ජනපදයට උපදෙස් ලබා දුන්නේ සංවේදී අරාබිය විසින් මේ ඒ ඉසුරියලයට පළමුවෙන් පෙරහැරේ ආරම්භ කරන ලෙසට උපදෙස් ද ඇත්තේ ඔවුන්. එලෙස පාස්කට් රොබර්ට් ගරන්තේ ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙන්නේ මේදීයේ. එනම් අරාබි රජතුමා එසි නැත්නම් සංවේදී අරාබි රජතුමා ඉදම දේශයට මේ ආකාරයෙන් උපදෙස් ලබා දී කියලා. මිතුරන් මේක ඇත්තටම පුදුම හිලිදරව්වක්. අපිම ඇස් ඉදිරියේ මෙතරම් නිවැරදිව දවසවිකයක් ඉටු වෙනවා දැකීම. මේ වන විට ඉතාමත් බරපතල තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. ඊරාන් රාජ්‍ය විසින් මුළු මහතා ලෝකයම විනාශ කර දැමීමට දැඩි ලෙස උත්සාහ කරමින් සිටිනවා. මම දැන් ඔයාලට කියන මේබී කරුණා කරලා හොඳින් තේරුම් ගන්නේ. ඔවුන් මුළු මහතා ලෝකයම තුන්වෙනි ලෝක යුද්ධයක් කර ඇදගෙන යාමට දැඩි පර්යේතනයක නිරත වෙමින් සිටිනවා. ඔවුන් මේ මහතා පවා ඒ සඳහා ඉතාමත් දැඩි ලෙස උත්සාහ කරනවා. මේබී දැන් සිද්ධ වෙමින් පවතිනවා. අද දැන් ඔවුන් අනෙක් අරාබි රටවලට පෙරහැර එල්ල කරනු ලැබුවා.
එයයි ඔවුන් සේ පරිසයට පහර දෙන්නේ ඇයි? ඔවුන් අනික් මුස්ලිම්වරුන්ට පහර දීමට හේතුව මොකද්ද? එයට හේතුව තමයි ඔවුන් දැන් ලෝකේ වයවල කිරීම. මේ හැම සිදුවීම් හරහා ලෝකේ අවුල් වෙනවා. දවස් විකේ කියා ඇති ලෙස අනෙක් ජාතීන් බෙන් සහ පුදුමෙන් සිටිනවා. ඔවුන් වල රජයේ ඇති කාන්තාවත් සීමාත වේදනාවකින් මුහුණ බීමෙන් නොවේ සිටිනවා. ඉස්සුරියලියත් බෙන් හෝ අවුල් සගතව අපි කතන කියන්නද කියාසනවා. එවිට දිවෙන් වහන්සේ ඉස්සුරියලියට පිළිතුරු දෙමින් මගේ පැතරේ වය නොවෙන්නේ. මම මේ සියලු දේවල් කළේ ඔබ වෙනුවෙන්. හිතින් ඔබ මේ තරම් බය වෙන්නේ කුමන හේතුවක් නිසාද? මේ ඔබලාගේ මැදුම් කාලයයි. මේ ඔබලාගේ ගෞලව කාලයයි. මිත්‍රවරුන් දැන් දවස් විකයට අනුව සිදුවන්නේ මෙයයි. මැදුම වැදගත් මූලධර්මයක් තියෙනවා. එනම් කෙනෙක් විටින් විට තවත් කෙනෙක් නැගිටිනවා කියලා. ප්‍රමුඩ අපට සජුවම් ලියවල වලින් පැහැදිලි කරන්නේ යම් දෙයක් තිසර එකක් විටින් විට ඒ පසුපස තියෙන බලය ඉස්ස වෙනවා කියලා. මේ මහත අපට දැක ගන්න ලැබෙන්නේ කුමන නැතහොත් ඊළඟේ පසුපස තියෙන බලය ඉස්ස වෙන ආකාරයයි. යක්ෂයන් මේ මහතා ගුරුවනවා. කුමන් මීගිය කරනවා ඉන් අපට කියන්නේ කුමන්ගේ ගීසර එකත් සවර්ගයෙන් ඉවත් කරලා තියෙනවා කියලා. අපේ අද මේ තීරුම් ගත යුතුයි මේ මහතා ඇමරිකාවේ සංවේදී අරාබීන් උපදෙස් ගෙන තියෙනවා. මේ නිසා ලෝකයේ අවුල් සාගත තත්ත්වයකට යනවා. තවත් රටවල් මේකට සම්බන්ධ වෙන එක ඔබට බලාපොරොත්තු විය හැකියි. බයිබලයේ සඳහන් තිසරට යකු හෝ අවසන් අධීරට අපි ඇතුළු වෙලා තියෙනවා. ගෙන්දසා මඟදී කියන්නේ තිසරට යක්කුවබි කාලයයි අපි දැන් පස් කරන කාලේ එයයි සහෝදර සහ සහෝදරීන්. මම ඔබලාට මගේ අලුත් පත්වන මූලිකමට හිමිනිය වලින් පුදුම සාගත සම්පූර්ණයෙන්ම පුදුම දවස් විකයක් හෙළි කරන්න යනවා. ඒ පස්කට් රොබර්ට් හාව් පමණක් නොනවල් දූතේ කතාව හතර තේ හිතලිය තියෙනවා. එහි ලියා ඇති ලෙස ඔබට මේ සියල්ල සිදුවන විට හෝ ඔබ අසීතයි කාලයට ඇතුළු වන විට අවසානයේ ඔබ දිව්‍යන් වහන්සේ අඩුනේ ඔබ දිව්‍යන් වහන්සේ වෙත ආපසු හෙර උන්වහන්සේගේ වචනයට අවන්ත වන්න. ඔබට දැක ගන්න පුළුවන් ද දූතයේ කතාව හතර තීහව භාවිතා කර ඇති තියෙන වචනේ බොට්සර බව. මේ හොඳින් සහ අවධානයෙන් බලන්න මන්දමම ඔයාලට තහවුරු කරන්න යන්නේ අපි දැන් සිටින්නේ තිසරට යක්කු හෝ අවසන් අධීරී බව. තිසර යන වචනේ යන වයවල කියන අර්ථයයි. ඒක තිසරහ කියන වචනයෙන් බැඳී ඉන්න හරිද? එහි කියන්නේ මේ ලෝකයේ සිවලින් එකක් නම් තරගමේ පවසන ලෙස ඔබට ප්‍රයිඩුවන් එනවට සා ACL ඔබට සිදුවන ඔබට අවසන් දවස්වලදී අකුරට හයම කාලයේදී දූතයේ කතාව පොතේ මෙහිමයි කියන්නේ ඔබ ස්වාමින් වහන්සේ කෙරෙහි බැහැවීමට හරිනවා. අපිට ඉදිරියෙන් එන දවස්වල සිදුවන දේවල් අතරින් එකක් නම් බොහෝ දෙනෙකු ආත්මය අනුව හැරෙනවා කියලයි. අවසන් දවස්වල ලකුණු වලින් එකක් නම් අපිට දැක ගන්න ලැබෙන්නේ විශාල පිරිසක් අබ්‍රහීම ඊසක් සහ යකුබගේ දිවයින් වහන්සේ වෙත හරීම සහ විශාල පොරොබදයක් සිදුවීමයි. සතුන් තමන්ගේ හමුදාව ගනු ලබන අතර දිවයින් වහන්සේට තමන්ගේ හමුදාව පිහිටවනවා. අපිට මේ දෙන්වල පැහැදිලිවම දැක ගන්නට හැකි වන්නේ ඊට විශාල පිරිසක් දිවයින් වහන්සේ දෙසට යොමු වීමයි. නමුත් ඉන්නේ ඒ අවසානයේ නෙවෙයි. දූතී කතාව පුත හතරවන පරිච්ඡේදයේ මම ඔයාලට පෙර පෙන්වපු කොටස විසර ශෝභියන දෙයක් තියෙනවා. ඒ කියන්නේ එහි වයවල ගැන සඳහන් වෙනවා. මේ සඳහා පැහැදිලි කිරීම ගණන් කතාව පොතේ දිහේ නෙවෙයි හොය තියෙනවා. එහි කියන්නේ ඔබලගේ භූමිය ඇතුළත සිදුවන යුද්ධයේද ආක්‍රමණයකට එරෙහිව කියලා. බලන්න ඔබලා මොහොතේ යුද්ධයට මුහුණ දෙන ස්ථානයේ තමන්ගේම භූමිය තුලයි. අපි මෙහි කතා කරන්නේ කොමන යුද්ධයක්දමද? ආක්‍රමණිකයා කවුද? ඔබට පහර දෙන්නේ කවුද? ඔබලා කටහරින් හඬක් නගිය යුතුයි. එවිට දිවයින් වහන්සේ ඔබ සාකර ඔබගේ සතුරන්ගෙන් මුදා හැරෙන්න ඇති. හබරෝ භාෂාවෙන් ඔබ භූමියේ සිදුවන ඔබම භූමිය තුළ සිදුවන මේ යුද්ධය විස්තර කරන්න භාවිතා කරන වචනේ නම් ටී මුලිකම්. ටී මුලිකම් කියන වචනේ සංඛ්‍යාත්මක අගය පැණි 132. එමෙන්ම අප විසින් සලක බලන ලබන වූ විමල්කමට ගංගුඩි කියන වචනයත් එනම් ගංගද යුද්ධය යනුවෙන් හඳුන්වනු ලබන විකේ පණ්ඩයත් අගේ හරියටම පැණි 132. රුබියෝරන් විසින් පරිකාශ කරනු ලබන්නේ මේ ගණන් කතාව පොත් 19ට අනුව මසෙස් වහන්සේගේ පැමිණීම සිදුවන දවස පිළිබඳ වූ බවයි. දැන් හොඳින් අහමකින් දුන්න මෙහි කියන්නේ ඔබට පහර දෙන ආකාරමණකෙක් සිටිනවා කියලා. ආකාරමණකේ සඳහා ඇති හබර වචනේ මොකද්ද? ඒ වචනේ නැවතත් තිසිරුබි යන්නේ. ඒ විගසර ශෝයුවනුව දිවිතයේ කතාව හතරහා ගණන් කතාව දිහේ කියන්නේ ඒකම සිදුවීම් ගැන ඒ අපගේ වයවල කාලේ ගැන.
නමුත් ගණන් කතාව දිහේ නෙවෙයි හා ටිසිල්වි යන වචනයට පසුව තවත් වචනයක් තියෙනවා. එය ටිසිල්වි කියන වචනයයි. ටිසිල්වි කියන්නේ මොකද්ද? ටිසිල්වි යන වැළද්ද මාසෙස්. ඔහු තමයි වැළද්ද මාසෙස්ගේ ආත්මය. වැළද්ද මාසෙස් ටිසිල්වි කියලා කියනවා. ටිසිල්වි විසින් ගෙනෙන ටිසිල්වි ඇතිවීමට නියමිතය. ඔබට තේරෙනවද? වයවල ගෙනෙන්න වයවල ස්වාමියා විසින් ඒ සිතුන් ඔහු තමන්ව හෙළි කරන්නටද නියමිතය. කුමන් දැන් මිට ගිය නිසා කෙමන්ගේ පසුපස සිටි කනදෙන් උසස් වන්නට යනවා. එලෙසම ඔබ කොමන් කියන වචනය ගන්න කොටිබු අකුර භාවිත වෙන්නේ නැහැ. ඔවුන් කියන්නේ හිමින්දී කියලා. එය හිමින් උයන වචනය වගේ. මෙහිදී අපිට කියලා තියෙන්නේ මේක කවුද සිදුවේද කියලා. මේ සිදුවන්නේ ගංග සාමන්තගේ කාලය තුලයි. බොටසරි කියන්නේ කවුද? තිස්සරි කියන්නේ කවුද? මම ඔබට පුදුමෙන් පුදුම වෙන පිළිතුරක් පෙන්වන්න කැමතියි. ගණන් කතාව දිහේ නෙවෙයි හෝ මේ වචනේ පුරාම උත්සවයට අදාළයි. කුමන් වටින කවද්ද? ඒ පිරිමි සමේ හිමත් නැත්නම් ඒ ඊට වෙන්නේ කවද්ද? විරුද්ධ මශක් ගෙනගේ සිටීම අවසන් සමය ආරම්භයේ ඒවා පොලිම් කාලයේ සිදුවන එක අපිට දැක ගන්න ලැබුවා. ඉස්තර හිත හොය බලන්නේ ඉස්තර මස කියනවන් තිසර නම් ඉතාමත් දුෂ්ට මනුෂයෙක් සිටිනවා. ඔහු තමයි පරදන සතරේ. ඔහුගේ නම් හිමත් නැත්නම් හිමිනි. යක්බගේ දක විපක්තිය විස්තර කරනු තිසරි කියන වචනේ ඉස්තර හිත හොය හා නිවැරදිව විස්තර කරලා තියෙනවා. එසේම ඉස්තර නෙවෙයි වෙස 4 කියලා තියෙන්නේ අගගේ ජාතික හමුදාතගේ පැතරේ වන හිමුන් ලෙසයි. තිසිර කලහ හැදීම ඔසියලු යුද්ධවන්ට විරුද්ධව සිටින විරුද්ධ මාසෙයු. උමනු තිසිර සහ තිසිර විලස කියා තියෙනවා. කුමන්තු තිසිර සහ තිසිර කියලා කියන්න පුළුවන්. ඔහු විරුද්ධ මාසෙස්ගේ කණ්ඩායමට අයත් කෙනෙක්. දැන් කොමියුනිටි ගිය නිසා ඔහු පසුපස තිබුණු බලයෙන් උසස් වන්නට යනවා. මේ බලය ඉඩම් සමග යුද්ධයක් කරන්න යනවා. ඉඩම්ද ඉසුරියලයට විරුද්ධව හැරෙන්නට යනවා. ඔබලා තේරුම් ගන්නට ඕන අපේ ඉදිරියෙන් සිදුවෙන්නේ යනද මොකද්ද කියලා. අපි මේ ජය ගන්නේ කොහොමද? මෙහි කියා තියෙන්නේ ඔබම භූමිය තුළ යුද්ධයට යන විට හරියටම දැන් ඉසුරියලේ රට පිටින් වර්ණ වෙලා තියෙන වෙලාවේ ඉන්න සඳහා වෙන හබරුවේ වචනේ කුමක්ද? ඒ හීබ්‍රු වචනයක් තාමෝ තිබත් අලුෆ හෝ විවි. සහෝදරවරුන් ඔබ මේ අකුර පෙරලි බැලුවොත් ඔබට ලැබෙන්නේ අවට යන හබරුවේ වචනයයි. අපි ඒ සඳහා සටන කරන්නේ කොහොමද? අපි ඒට එරීව සටන කරන්න අවට බවට පරිවර්තනය වීමින් අවට වෙත නැවත පැමිණීමෙන් ආබ්‍රහීම ඊසක් සහ යකුබගේ දිවයින් වහන්සේ වෙත නැවත පැමිණීමෙන් සහ ස්ථිර පුතීමෙන් සමූහ පරිවර්තනයක් වෙමින්. ගණන් කතාව පොතේ සහ ද්විතීය කතාව පොතේ අපට කියන්නේ විරුද්ධ මාසයේදී උපත පෙකින් උත්සව සමයේදී ආරම්භ වන බවයි. ඒ තමයි මම දැන් ඔබට කියන්න උත්සාහ කරන්නේ එය හිමුන් කමන් යන නමයින්ට සම්බන්ධයි. ඔහු ඇටමින් සිටිනවා යක්ෂ බලවේගයේ ඉහළින් වෙන සෙරිම් ඔවුන් තමන්ව හිලිබැරව කිරීමට සූදානම් බිමින් ලෝකයේ තුළ ගොරුවීමෙන් මිනිස් සිටිති. අපේ අද කාර්යභාරය කුමක්ද? කීටාවෝ ටීවී ඇවිට වරුන්ට බද්ධව සිටින්නේ. මම අද ඔබ සෙමට නරඹන හැමෝටම මංගලෝහි වචන ඉටු කරන්න කියලා ආරාධනා කරනවා. එහි කියා තියෙන්නේ දිවෙන් වහන්සේගේ බය ඔවුන් පිට වැටුණු ඔවුන් තමන්ව පරිවර්තනය කළා. මම අද ඔබට කියනවා ඔබ පරිවර්තනය කරගන්න අබ්‍රහීම ඉස්හාක් යකුබු මෙස් ආරන් හා ඉසුරියලේ දවස්වරුන් වෙත ඔබ පරිවර්තනය කරලා සූදානම් වන්න ගෙන්ගේ සාමගගේ ඔබ දුරට පැමිණීමෙන් සිටිනවා.